අනවසින් අපිට මුණ දෙන්න තියෙන ප්‍රධාන අභියෝග දෙකක් තමයි මේ අවස්ථාව වෙන විට මත්ද්‍රව්‍ය උවදුරත් රටට ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන මේ මත්ද්‍රව්‍ය උවදුරත් ඒ වගේම සංවිධානාත්මක අපරාධ මේක ගෝලීය වශයෙන්ුත් ප්‍රධාන තල දෙකක අද ජනාධිපතිතුමා එක්සත් ජාතිකයේ මහ මණ්ඩලය අමතමින් කර ප්‍රකාශිත ප්‍රධාන කාරණයක් හැටියට මේ සංවිධානාත්මක අපරාධ ගෝලීය වශයෙන්ුත් ව්‍යාප්ත වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය උවදුර විශාල වශයෙන් ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා මේ කාරණා දෙක සම්බන්ධයෙන් විශාල වෙනස්කම් කීප රාශියක් කරන්න අපි තීරණ ගත්තා. එහි ප්‍රතිඵල මේ වෙනකොට ලබාගෙන තියෙනවා. ඔබට ඕන නම් සංඛ්‍යා ලේඛන හැටියට ඉදිරිපත් කරන්නත් මට හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ අපි බලයටපත් වුණාට පස්සේ හෙරෝයින් වැටලීම් 73837ක් කරලා තියෙනවා. පුද්ගලයෝ 73704ක් අත්අඩංගුවට අරන් තියෙනවා. කිලෝග්‍රෑම් 1593ක් ගංජා සහ කෛරලා ගංජා 83215ක් වැටලීම් කරලා 82191ක් පුද්ගලයෝ අත්අඩංගුවට අරන් තියෙනවා. කිලෝ 17562ක් අත්අඩංගුවට ගැනීම කරලා තියෙනවා. කොකේන් වැටලීම් මේක සිකක් කරලා අත්අඩංගුවට ගත් 93 දෙනෙක් ඒ වගේම කිලෝ 30.5ක් අරන් තියෙනවා. හසිස් වැටලීම් 1511ක් කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලයන් 1432ක් අත්අඩංගුවට අරන් තියෙනවා. කිලෝග්‍රෑම් 641යි අයිස් වැටලීම් 88489යි පුද්ගලයෝ අරන් තියෙන අත්අඩංගුවට 88646ක් කිලෝග්‍රෑම් 2596.5ක් අපි අත්අඩංගුවට අරන් තියෙනවා. මත්පෙති මත් කරල් විශේෂයෙන් 3991ක් වැටලීම් කරලා 3920ක් අත්අඩංගුවට අරන් තියෙනවා. 50,33,498ක් මත්පෙති අත්අඩංගුවට අරන් තියෙනවා. දල වශයෙන් ගත්තාම මත්ද්‍රව්‍ය විතරක් ගත්තාම කිලෝ 22425ක් විතර ටොන් 22ක විතර ප්‍රමාණයක් මේ පහුගිය අවුරුද්ද ඇතුළත අත්අඩංගුවට ගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේ පිළිබඳව අපි බලන්නේ විශේෂයෙන් ඔබ දන්නවා ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා මේ මත්ද්‍රව්‍ය ගත්තාම අපිට ඒ ප්‍රධාන අංශ දෙක ඔස්සේ තමයි අපි කටයුතු කරන්නේ. එකක් තමයි මේ රටට මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කරන්න ඕනේ. මේ ජාලය පිට දාන්න ඕනේ. මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කරන්න තමයි මේ වැටලීම් කරන්නේ. පොලිසියත් විශේෂ කාර්ය බලකායත් පොලිසියේ තියෙන CID එකත් ඇතුළු මේ සියලුම ආයතන මේ වෙනුවෙන් මැදිහත් වෙලා කටයුතු කරා සාධනීය තත්ත්වයක් අත්පත් කරගෙන තියෙනවා. දැන් ජාලය දැන් ඔබතුමා කියනවා දැන් ජාලය කඩන්න ඕන මේක සැපයුම අඩාල කරන්න කියලා. දැන් මේ බොහෝ විට ලංකාවට එන මත්ද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්නේ ඇෆ්ගනිස්තාන වගේ රටවල් වල. පාකිස්තානයේ වගේ රටක නියෝජිතය ලබා ඉරානය වගේ රටකින් තමයි බෝට්ටු හරහා ලංකාවට එන්නේ. දැන් මේක ජාත්‍යන්තර ජාලයක් සමග සම්බන්ධ වෙච්ච ගනුදෙනුවක්. දැන් අපි පහුගිය ටිකේ විශාල වැටලීම් ප්‍රමාණයක් කළා. ඒ වගේම අත්අඩංගුවට ගැනීම ප්‍රමාණයක් කළා. හැබැයි මේ සැපයීම දිගටම සිද්ධ වෙනා නැහැ මෙතුමා. ඔව් මේකේ තවත් කොටසක් තමයි මේ මෑතකදී අපි හඳුනාගත්ත පරිදි මේ රට තුල නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් අර පිටතින් පැමිණෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩාල කරා වුණත් රට තුලත් නිෂ්පාදනය වෙන ස්වභාවයක් අපිට දැන් සති දෙක තුනක ඉඳලා අපිට දැනගන්න හැකියාව ලැබුණා. මේ මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ ඍජු සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධය නැත්තම් මේ දෙක ඒකාබද්ධව තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් අපිට මෑතකදී ඔය සංවිධානාත්මක අපරාධකරුවන් විශාල ප්‍රමාණයක් මේ වසර තුල අපි මේ රටට 13 දෙනෙක් පමණ අපි බලයටපත් වුණාට පස්සේ සංවිධාන අපරාධකරුවන් නීතියරයන්ට අසු කරගෙන ලංකාවට ගෙනවිලා තියෙනවා. මේ ගෙනාපු අවසාන පිරිස හරහා ලබාගත් තොරතුරු අනුව රට තුල මේ විශේෂයෙන් අයිස් නිෂ්පාදනය සිදු කරන බවට තහවුරු වෙලා තියෙනවා. මේ වෙනකොට කිලෝ 1,40,000ක පමණ අයිස් නිෂ්පාදනය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අත්අඩංගුවට අරන් තියෙනවා. මේ හරහා අර බාහිරින් එන ප්‍රමාණය වගේම යම් නිෂ්පාදනයක් තියෙන බවට මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. දැන් ඔබතුමා කියන ද රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා කියලා ඔබතුමා කියන කන්ටේනර් දෙකක් කරහා ලංකාවට ආපු පොලිය සම්බන්ධ අත්අඩංගුවට ප්‍රමාණය. දැන් මේක පිළිබඳව අන්තරායක අවුස්තුපාල දැන් මුලින්ම කිව්වේ අයිස් හා සම්බන්ධ රසායනික ද්‍රව්‍ය කියලා. දැන් කියනවා අයිස් අඩංගුයි මේ රසායනික ද්‍රව්‍ය වල කියලා. දැන් එතන ගැටලු සහගත පරස්පරතාවයක් තිබෙනවා. අනික මෙතුමා දැන් මේ කන්ටේනර් දෙක සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක්ත් තියෙනවා. අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතුවම හිතලා ඔබතුමාට පිළිතුරු ලබා දුන්නා. අපි නාම රාජ්‍යක පක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ඒ පාර්ලිමේන්තු කතාවට අවධානය යොමු කරමු.
ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තා ලැබෙනවා UNODC එකේ United Nations Office of Drugs and Crimes. මොකද්ද කියන්නේ? වරාය කන්ටේනර් දෙකක් තියෙනවා ටෙහරාන් වලින් ආපු මේවයි මත්ද්‍රව්‍ය තියෙනවා කියලා අපිට තොරතුරක් තියෙනවා කියලා. ඔබතුමාලා ආණ්ඩුව මොකද්ද කරන්නේ? නාකොටික් එකක් යනවා මම නෙවෙයි කියන්නේ මේ කස්ටම් එකේ ප්‍රධානියා කියන්නේ මේ කතාව. නාකොටික් එකක් යනවා කස්ටම් එකක් ගියා චෙක් කරනවා. දැන් චෙක් කරලා ගිහපු කන්ටේනර් දෙකේ තියෙනවලු මත්ද්‍රව්‍ය. ඒතකොට දැන් චෙක් නොකර ගිහපු 332 මොනවද තියෙන්නේ? හැබැයි චෙක් නොකර ආපු කන්ටේනර් 332 ගැන කතා කරපු අර්ජුනා මන්ත්‍රීතුමාව CID එකට ගෙනිච්චා. හැබැයි මේ චෙක් කරලා පහුකාලීනව මත්ද්‍රව්‍ය තියෙනවා කියලා හොයාගත්තු ඒවට ඔබ තමුන්නාසලා ගත්තු පියවර මොකද්ද? දැන් එහෙමනම් බුද්ධ්‍යංශ වාර්තාවක් ඇවිල්ලා තියෙද්දි ඇයි මේ කන්ටේනර් ටික අත්අඩංගුවට ගත්තේ නැත්තේ? රතුයිර කාලීන දේශපාලන සංවාදය. දැන් ඔබතුමාගේ ජාලය අපි කැඩුවා කියලා. නමුත් කන්ටේනර් දෙකක් කරහා පරීක්ෂණ භාජන කරපු කන්ටේනර් දෙකක් කරා තමයි මේ කින ද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් මොකද්ද දැන් පරීක්ෂණ පැවැත්වුවාද මොකද්ද ඒකේ ප්‍රගතිය? මෙහෙමයි මම කිව්වේ මත්ද්‍රව්‍ය ජාලය කඩන්න අවශ්‍යයි කියලා. අපි මේ පිළිබඳව අවධානය යොමු කරලා තිනවා. විශේෂයෙන් ඔය කියපු කන්ටේනර් දෙක 2024 දෙසැම්බර් මාසයේ තමයි ඇවිල්ලා තිබුණේ. මේ පිළිබඳව තොරතුරක් ඇමරිකාවේ විශේෂයෙන් මත්ද්‍රව්‍ය drugs enforcement authority එකෙන් ලැබිලා තිබුණා. මේකේ අයිස් කියන එක නෙවෙයි අයිස් වලට සමාන කිමිකල් එකක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබිලා තිබුණා. ඒ පිළිබඳව විශේෂයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මේ පිළිබඳව කස්ටම් එකට දැනුවත් කරලා මේ පිළිබඳ පරීක්ෂාවක් කරයි කියලා වාර්තා වෙලා තියෙනවා. මේ පරීක්ෂාවේදී මේ පරීක්ෂණයේදී ලැබ් එකේ කරපු පරීක්ෂණයේදී එවැනි ඒ ද්‍රව්‍ය පොසිටිව් බවට වාර්තා වුණේ නැහැ. ඒ අනුව කස්ටම් එකෙන් මේක ජනවාරි 25 දෙසැම්බර් 2025 ජනවාරි වල නිදහස් කිරීමක් කරලා තියෙනවා. ඒ පිළිබඳව මූලික විමර්ශනයක් සිද්ධ වෙනවා. දැන් එතුමන්ලාගේ කාලේ වගේ මොකක් හරි සිද්ධ වුණාම ඒක යට ගහලා එක පැත්තකට දාලා හිටියේ නෑ. අපි මේ කරුණු අනාවරණය වුණාට පස්සේ මේ කරුණු මෑතකදී අනාවරණය වුණාට පස්සේ මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. ඒකෙදී අපි හොයා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ කරපු ලැබ් ටෙස්ට් එක පිළිබඳව විශ්වාසවන්තභාවය. එහෙම නැත්නම් මේ මැෂින් මොකද පිටන්නේ කස්ටම් එකේ තියෙන යන්ත්‍ර මේ මැෂින් මේ ඩ්‍රග්ස් දුනා ගැනීම පිළිබඳව ඒ කාරණය. නමුත් අපි මේක සොයාගත්තට පස්සේ අන්තරාය කර ඖෂධ පාලක මණ්ඩලය ලැබ් එකෙන් මේක පොසිටිව් වුණා. සැම්පල් 17ක් ගත්ත 17ම පොසිටිව් වුණා. රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ මේක පොසිටිව් වුණා. එහෙනම් අතන යම් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වැරද්ද හිතාමතා කරපු එකක්ද? එහෙම නැත්නම් මේ ලැබ් එකේ ටෙස්ට් එකේ වෙන තාක්ෂණ දෝෂයක්ද කියන එක පිළිබඳව විමර්ශනයක් සිදු කළ යුතු වෙනවා. එතුමාලා විමර්ශනයක් සිදු කළ යුතුයි කියලා කියන්නේ තාම